සුනාමියක් තිබුණානේ. ඔව්. ඒ සුනාමිය වෙලාවේ අපි කරපු එක උද්ඝෝෂණයක් කියන්නකෝ. ඔව් සුනාමිය වෙලාව පුතුමාලා හිටියේ මහින්ද රාජපක්ෂත් එක්ක. ඒකයි උද්ඝෝෂණය කරේ නැත්තේ. නැත්තම් කරනවා. නෑ කරේ නෑ. මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ නේදී. හරියට හරි. මෙතුමා හොඳ කතාවක් මතක් කරා. මෙතුමා කිව්වා හෙල්පින් හම්බන්තොටට මොකද උනේ කියලා. හෙල්පින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ අවභාවිතා කරලා දන ගිහිලා මහින්ද රාජපක්ෂව ජනාධිපති කරා. නැහැ කියන්නේ. නැහැ කියන්න. මහින්ද රාජපක්ෂව ජනාධිපති කරා. දැන් ආවිලා රාජපක්ෂලට බයිනවා. රාජපක්ෂලට දැන් ගොඩ කියනවා. එදා එකතු වෙලා රාජපක්ෂලා හොඳයි කියලා මහින්ද රාජපක්ෂ තරම් කෙනෙක් නැහැ කියලා වේදිකාවල වල බෙරියන් දුන්නේ මේ මහත්තුරු. මම නම් රාජපක්ෂලට ඡන්දෙ දීලා නැහැ. මේ පොඩි ඇඟිල්ලේ මෙතුමන්ලා දීලා තියෙනවා. ඒකින්ද මම මෙතුමන්ලට වඩා දේශපාලනිකව පිරිසුදු තීන්දුව අරන් තියෙනවා. මේගොල්ලෝ රාජපක්ෂලා බලයට ගෙනාවේ මේ ගෙනල්ලා අපරාධය කරේ මේගොල්ලෝ. අද මේ පුතුන වෙන්න හදනවා. අද කියනවා රාජපක්ෂලා තරම් වරු නැහැ කියලා. රාජපක්ෂලා ගෙනාවේ කවුද? අපිලා ගෙනාවේ අනුර කුමාරනේ වේදිකාවල කියලා කැරක්ටර් සර්ටිෆිකේට් දුන්නේ රාජපක්ෂලා දුඩු ගැමුණුලා කියලා. ඔය කියනවා නෙමෙයි. අද මෙතුමන්ලා විපක්ෂේ හිටියා නම් අද මේ අනාථ කඳවුරු ඔක්කොම සටන් මධ්‍යස්ථාන කරලා. මෙතුමන්ලා අද මහපාරේ නම් පෙළපාලි යන්නේ. මිනිස්සු අවුස්සලා. මේගොල්ලෝ තරම් මිනිස්සු අවුස්සපු මේ පක්ෂයක් තියෙනවද රටේ? මේගොල්ලෝ තරම් මිනිස්සු පාරට බස්සපු අය. මේගොල්ලෝ තරම් රට ගිනි තියපු අය. හැමදාම ආයෝජකයනකොට හැමදාම රටට උදව්වක් ලැබෙනකොට ඒවා අධිරාජ්‍යවාදීන්ගෙන් ගන්න එපා කියලා ඉන්දියානු ව්‍යාප්තවාදී කියලා එක කියලා අද ලැජ්ජ නැතුව යනවා ඉන්දියාවේ පස්සේ. තමක් නෑ යන්න. එදා ඉන්දියාව මේ රටට උදව් කරනකොට මොකද්ද කරේ? ඉන්දියානු ව්‍යාප්තවාදී ඉන්දියානු බේත් ගේන්න එපා කියලා කිව්වා. බොම්බයි ලුණු කියන්න එපා කියලා කිව්වා. බොම්බයි ලුණු කියපු මිනිස්සුන්ගේ කට කැපුවා මේගොල්ලෝ. හරිද? ඒකයි ඒක ලොකු ලුණු උනේ. අන්න එහෙම ඉතිහාසයක් කියන මිනිස්සු ඇවිල්ලා අද මේ අපිට උගන්වන්න එනවා විපක්ෂේ ඉන්න ඕනේ විදිය කොහොමද කියලා. අපි විපක්ෂය ඇතුළේ වගකීමෙන් ඉන්න ඉඳ තමයි මෙතුමන්ලාට කිසිම කරදරයක් නැතුව ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්කම ලැබුණේ. පුළුවන්කම තවම තියෙන්නේ. නමුත් මෙතුමන්ලා විපක්ෂේ හිටියා නම් අද මහපාරේ පෙළපාලි යන්නේ. අනාථ කඳවුරු ටික සටන් මධ්‍යස්ථානයක් කරලා. අපි එහෙම කෝකලෙසින් වැඩ කරන්නේ නැහැ. අපි තවම කියනවා අපි ලෑස්ති උදව් කරන්න. ජනාධිපතිතුමා මොකද්ද කියන්නේ පාර්ලිමේන්තුවේ? අනේ ප්ලීස් එපා කියනවා. හරිද? අනේ ප්ලීස් එපා කියලා විපක්ෂ නායකතුමා කියපු දේවල්නේ කරන්නේ. දැන් ජාත්‍යන්තර ආධාර සංඛ්‍යා කැදවන්නේ නැද්ද? විපක්ෂ නායකතුමා කලින් කිව්වනේ ඔක කරන්න කියලා. දැන් ආණ්ඩුව කැදවන්නේ නැද්ද? විසර්ජන පනත ගේන්න කියලා විපක්ෂ නායකතුමා කිව්වනේ. දැන් ආයෙ විසර්ජන පනත ගේන්නේ නැද්ද?